අන්දරේ මං දුවලා ගිහින් බැලුවා. මෙතන අඹ ගහ පෙරිලා නැහැ. තෝ මට බොරු කිව්වා නේද? ඉතින් රජතුමනි ඔබතුමාමනේ කිව්වේ රවට්ටන්න පුළුවන් බොරුවක් කියන්න කියලා. මං කියපු බොරුවට ඔබතුමා දුවගෙනම ගියානේ. ඉතින් ඔන්න මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද ඔයාලා මේ දැක්කා වගේ රජකාලේ කතා කාටුන් විදියට හදලා YouTube එකේ මුදල් උපයන්නේ කියලා. ඉතින් මම මේ විදිහේ කාටුන් වීඩියෝස් හදලා අප්ලෝඩ් කරපු channel එකක් තමයි ඔයාලට දැන් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ channel එකේ වීඩියෝස් වලටත් ගොඩක් views ගිහින් තියෙනවා කියලා ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝස් ගොඩක් කලින් අප්ලෝඩ් කරපු ඒවා හින්දා මේවට මම හරියට thumbnails එහෙම දාලා නැහැ. ඔයාලා මේ වගේ වීඩියෝස් හදලා හොඳ thumbnail එකක්, title එකක් වගේම text ටිකක් add කරලා වීඩියෝ එක අප්ලෝඩ් කරොත් ඔයාලටත් අනිවාර්යයෙන්ම මීට වඩා ගොඩක් views ගන්න පුළුවන්. ඒ වගේම අපි මේකට use කරන software එකත් සම්පූර්ණයෙන්ම නොමිලේ use කරන්න පුළුවන්. ඒ software එක use කරලා cartoon animations හදාගන්නේ කොහොමද කියලා වගේම ඒ cartoon animations edit කරන විදියත්, edit කරද්දී වගේ voice change කරන විදියත් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා. ඒක නිසා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් එහෙනම් අපි දැන් යමු අපේ වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell notification එකත් all දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. හරි ඉතින් අපි දැන් මේ වැඩේ කරගන්න අපේ මොකක් හරි browser එකක් open කරගෙන ඒකේ search bar එකේ type කරගන්න ඕනේ Protagon Studio for PC කියලා. ඉතින් ඔයාලා මේ වැඩේ කරන්නේ mobile phone එකෙන් නම් ඔයාලට Play Store එකෙන් මේ app එක download කරගන්න පුළුවන්. හරි ඉතින් එතකොට අපිට මෙන්න මේ විදිහේ link එක බලා ගන්න පුළුවන් වෙයි. ඔයාලට මේ link එක හොයාගන්න බැරි වුණොත් මම පහළ description එකේ දාලා තියෙන link එක උනොත් මේ website එකට යන්න පුළුවන්. හරි ඉතින් මම දැන් මෙන්න මේ link එකට click කරගන්නවා. එතකොට අපිට මෙන්න මේ විදිහේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක යටට ගියාට පස්සේ අපිට මෙන්න මේ විදිහට get it on Windows කියලා බටන් එක බලා ගන්න පුළුවන්. අපි යන්නේ බටන් එකට ක්ලික් කරගන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට ඒ setup file එක අපේ computer එකට download වෙන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා setup file එක download කරගත්තට පස්සේ සාමාන්‍ය software එකක් install කරගන්න විදිහටම ඔයාලට ඒ software එක install කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒක install කරගන්න එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් පල්හා comment section එකේ comment එකක් දාන්න. හරි ඉතින් මම දැන් මේ විදිහට install කරගත්ත Protagon Studio software එක මේ විදිහට click කරලා open කරගන්නවා. ඉතින් මේ software එක load වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට sign in වෙන්න කියලා පෙන්නනවා. ඉතින් ඔයාලා Protagon software එකට අලුත් නිසා මෙතනින් sign up කියන එක click කරලා ඔයාලට අලුත් account එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලා account එක හදාගත්තට පස්සේ ආයෙ මේ software එකට log වෙනකොට ඒ log වුණු email එකයි password එකයි දීලා මෙතනින් sign in වෙන්න පුළුවන්. ඉතින් මම දැන් මේකට කලින් sign up වෙලා තියෙන හින්දා මෙතනින් email එකයි password එකයි දීලා මේකට sign in වෙනවා. හරි ඉතින් එතකොට අපිට මෙන්න මේ විදිහට මේ Protagon software එකේ interface එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේකට අලුත් නිසා මෙතන මේ විදිහට කලින් projects පෙන්වන්නේ නැතුව ඇති. අපි දැන් ඉස්සෙල්ලාම මෙතන තියෙන create video කෙනෙකුට click කරගන්න ඕනේ. ඉතින් එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ software එක පාවිච්චි කරලා මුලින්දම cartoon animation එකක් හදාගන්න කියලා. අපි ඒකට ඉස්සෙල්ලාම මෙන්න මෙතන තියෙන මේ icon එකට click කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙතනින් කැමති scene එකක් add කරගන්න පුළුවන්. ඉතින් scene එක කියන්නේ අපිට මේකට background එකක් add කරගන්න පුළුවන්. මම දැන් මෙතන තියෙන මේ scene කියන button එකට click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් මේ විදියට backgrounds ගණනාවක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙතනින් කැමති background එකක් මේකට add කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා රජකාලේ කතා හදනවා නම් මෙතන history කියන එකේ තියෙන backgrounds තමයි ඔයාලට ගොඩක්ම ගැලපෙන්නේ. මම දැන් මෙතනින් මෙන්න මේ scene එක select කරගන්නවා. එතකොට අපිට මේ background එක මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. හරි ඉතින් මම දැන් Gemini එකෙන් මෙන්න මේ විදිහට පොඩි script එකක් හදාගත්තා. ඉතින් ඔයාලට මේ script එක නම් පොතකින් හරි AI වලින් හරි කැමති විදිහකට හදාගන්න පුළුවන්. ඔයාලට දැන් පේනවා මේකේ characters ලා ඉන්නේ රජතුමයි අන්දරේ. අපි දැන් මේ characters ලා දෙන්නව හදාගන්නේ කොහොමද කියලා බලමු. අපි දැන් මේකට character එකක් තාම add කරලා නැති හින්දා මෙතන no actor කියලා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක උඩ click කරාට පස්සේ අපිට මේ විදිහට කැමති character එකක් add කරගන්න පුළුවන්. ඉතින් ඕනනම් අපිට මෙතනින් අපේම character එකක් create කරගන්නත් පුළුවන්. මම දැන් මෙතන create character කියන එකට click කරගන්නවා. ඊට පස්සේ අපිට මෙතනින් male ද female ද කියලා select කරගන්න පුළුවන්. මම දැන් මෙතනින් male කියලා select කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට කැමති face style එක select කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙන්න මේ face style එක select කරගන්නවා. ඊට පස්සේ face එකේ color එකත් මම මෙන්න මේ color එක දාගන්නවා. ඊළඟට මෙතනින් hair style එක select කරගන්න පුළුවන්. මම දැන් මෙන්න මේ hair style එක select කරගන්නවා. ඊට පස්සේ color එක black color එකට change කරගන්නවා. ඊළඟට මෙන්න මෙතනින් අපේ character එකට රැවුලක් add කරගන්න පුළුවන්. මම දැන් මෙන්න මේක select කරගන්නවා. ඒකෙත් color එක black color එකට දාගන්නවා. මෙතනින් අපිට ඇස් වල පාට, ඇහි පිහාටු, ඒ වගේම lips වල color එක change කරගන්න පුළුවන්. ඊළඟට තියෙන තැනින් අපේ character එකට jewelry set කරගන්න පුළුවන්. මම දැන් මෙතනින් මේ ඔටුන මේ character එකට add කරගන්නවා. ඊට පස්සේ මෙතනින් මම color එක මෙන්න මේ color එකට දාගන්නවා. ඒ වගේම මෙතනින් මම
දැන් අපේ කැරක්ටර් එකට මෙන්න මේ ඇඳුම සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ඒකේ කලර් එකම white කලර් එකට change කරගන්නවා. ඊට පස්සේ මම මෙතනින් මෙන්න මේ ඇඳුමත් මේ කැරක්ටර් එකට add කරගන්නවා. ඒකෙත් කලර් එකම white කලර් එකට change කරගන්නවා. ඊට පස්සේ අපිට මෙතනින් අපේ කැරක්ටර් එකට කැමති shoes set කරගන්න පුළුවන්. මම දැන් මෙන්න මේ සපත්තු add කරගන්නවා. ඒකේ කලර් එක මම black කලර් එකට change කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මෙතනින් අපේ කැරක්ටර් එකට කැමති නමක් දෙන්න පුළුවන්. මම දැන් මෙතනින් king කියලා type කරගෙන එතනින් done කියන button එක click කරගන්නවා. හරි ඉතින් දැන් අපි හදාගත්ත කැරක්ටර් එක මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. අපිට ඒ කැරක්ටර් එක උඩ click කරගන්න පුළුවන්. එතකොට අපේ කැරක්ටර් එක අපේ scene එකට මේ විදිහට add වෙන අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ආයෙත් මෙතන තියෙන මේ බටන් එක උඩ click කරගෙන මෙතනින් අන්දරේව හදා ගන්නවා. ඒකට මම මෙතන තියෙන create character කියන එකට click කරගන්නවා. ඊට පස්සේ කලින් වගේම මම මෙතනින් මගේ character එක customize කරගන්නවා. අපි දැන් අන්දරේවත් මෙන්න මේ විදිහට හදාගත්තා. මම දැන් මේ character එකට select කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මෙතන තියෙන මේ icon එකට click කරගන්න පුළුවන්. දැන් අපේ script එකේ හැටියට ඉස්සෙල්ලාම dialogue එක තියෙන රජතුමාට. ඒක නිසා මම මෙතන no actor කියන එකෙන් මෙතනින් king කියන එක select කරගන්නවා. ඉතින් දැන් රජතුමා මෙතන throne එක ගාව හිටගෙන තමයි ඉන්නේ. ඉතින් අපිට ඕන රජතුමා throne එකෙන් ඉඳවන්නත් පුළුවන්. ඒකට අපිට මෙන්න මෙතන king කියන එක ඉස්සරහින් තියෙන to the left of the throne කියන එක throne කියලා select කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට king throne එකේ ඉඳගෙන ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ආයෙත් මෙන්න මේක උඩ ක්ලික් කරගන්න ඕනේ. එතකොට කැමරා එකෙන් මේ විදිහට කිංව ફોකස් කරලා තියෙන අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි මෙන්න මේ ඩයලොග් එක මේ රජතුමාට හඬකවන්න ඕනේ. ඔයාලට ඕන නම් මේ වාක්‍ය එක එක කඩ කඩ කියන්නත් පුළුවන්. එහෙම කරොත් තමයි අපේ ඇනිමේෂන් එක ගොඩක් ලස්සනට හදාගන්න පුළුවන් වෙන්නේ. මම දැන් ඉස්සෙල්ලාම මෙන්න මේ පළවෙනි වාක්‍ය දෙක හඬකවලා පෙන්නන්නම්. ඉතින් මම දැන් මෙතන පොඩි උදාහරණයක් විතරයි පෙන්නන්නේ. ඔයාලට මීට වඩා හොඳට මේකට හඬකවා ගන්න පුළුවන්. ඒකට අපි මෙන්න මේ අයිකන් එක උඩ ක්ලික් කරගන්න ඕනේ. ඊළඟට මෙතන record voice කියන තැනින් අපේ voice එක record කරගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට voice file එකක් import කරගන්නත් පුළුවන්. මම දැන් මෙතන මේ කෙනෙකුට click කරලා example එකක් විදියට මේක dub කරලා පෙන්නන්නම්. අන්දරේ මට අද නම් හරිම පාළුයි. හරි ඉතින් මම දැන් මේ විදියට පොඩි voice clip එකක් record කරගත්තා. ඔයාලත් මේ විදියට voice එක record කරගත්තට පස්සේ මෙතන තියෙන මේ tick එක උඩ click කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට මෙන්න මේ voice එක කියනකොට මේ character එකේ animation එක මොන වගේද කියලා මෙතනින් select කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා දැන් මෙතන තියෙන natural කියන එකේ අපිට මේක උඩ click කරාට පස්සේ මේ විදියට animations ගණනාවක් බලා ගන්න පුළුවන්. මම දැන් මෙතන තියෙන මෙන්න මේ board කියන animation එක select කරගන්නවා. අපි දැන් පොඩ්ඩක් අපි animation එක play කරලා බලමු. අන්දරේ මට අද නම් හරිම පාළුයි. ඔයාලට පේනවා දැන් ගොඩක් ලස්සනට ඒ animation කොටස හැදලා තියෙනවා කියලා. ඉතින් මම දැන් මෙතන ඊළඟට තියෙන වාක්‍යයත් dub කරලා පෙන්නන්නම්. ඒකට අපි ආයෙත් මෙන්න මේ icon එකට click කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ආයෙත් ඊළඟ dialogue එකත් රජතුමාගේම හින්දා king කියලා select කරගන්නවා. ඊළඟට මෙතනින් අපේ voice එක record කරගන්න පුළුවන්. මාව රවට්ටන්න පුළුවන් හොඳ බොරුවක් කියපන්කො බලන්න. ඒ විදිහට voice එකත් record කරගත්තට පස්සේ අපිට මෙතනින් animation එක select කරගන්න පුළුවන්. ඉතින් මේ animations ඔයාලට එක එක මේකට apply කරගෙන බලන්න පුළුවන් මොන animation එකද මේකට ගැලපෙන්නේ කියලා. හරි ඉතින් අපි දැන් මුලින් දැන් අපේ cartoon එක play කරගෙන බලමු. අන්දරේ මට අද නම් හරිම පාළුයි. මාව රවට්ටන්න පුළුවන් හොඳ බොරුවක් කියපන්කො බලන්න. ඉතින් දැන් මේ විදිහට අපේ කාටුන් එකේ පළවෙනි ඩයලොග් එක හදාගෙන ඉවරයි. ස්ක්‍රිප්ට් එකේ හැටියට ඊළඟට තියෙන්නේ අන්දරගේ ඩයලොග් එක. ඒක නිසා මම මෙන්න මේක උඩ ක්ලික් කරලා ආයෙත් මෙන්න මේ අයිකන් එකට ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් මම අන්දරේව සිලෙක්ට් කරගන්නවා. ඊළඟට ඒකටත් ඔයාලට ඩබ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට ඇනිමේෂන් එකක් සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ ආයෙත් මේ අයිකන් එකට ක්ලික් කරලා මම ඊළඟ ඩයලොග් එකත් හදාගන්නවා. හරි ඉතින් අපි දැන් අපේ පළවෙනි සීන් එකේ ඇනිමේෂන් ටික සේරම හදාගෙන ඉවරයි. මම දැන් ඒක ඔයාලට ආයෙත් මුලින් ඉඳන් පෙන්නන්නම්. අන්දරේ මට අද නම් හරිම පාළුයි. මාව රවට්ටන්න පුළුවන් හොඳ බොරුවක් කියපන්කො බලන්න. අනේ රජතුමනි මට ඒකට නම් වෙලාවක් නැහැ. අර වත්තේ තියෙන ලොකු අඹ ගහ පෙරලිලා. මම දැන් ඒක බලන්න යනවා. ඉතින් අපිට මේ විදිහට ගොඩක් හොඳ කාටුන් ඇනිමේෂන් කෑල්ලක් බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට මේක එකම කඩහට තියෙන එක නම් ප්‍රශ්නයක් කරගන්න දෙයක් නැහැ. මොකද අපි වීඩියෝ එඩිට් කරද්දී මේකේ වොයිස් එක චේන්ජ් කරනවා. ඒත් ඔයාලා මේ හඬ කැවීම ගැන දන්න කෙනෙක් නම් ඔයාලට මීට වඩා හොඳට මේකට ඩබ් කරගන්න පුළුවන්. ඉතින් ස්ක්‍රිප්ට් එකේ ඊළඟට තියෙන්නේ දෙවෙනි සීන් එක. මේ සීන් එකට අදාළව තියෙන්නේ ගාඩන් එකක්. දැන් සීන් එක මාරු කරන්න ඕන නිසා අපි මෙන්න මේ පළවෙනි අයිකන් උඩ තමයි ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් ආයෙත් තව සීන් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ස්ක්‍රිප්ට් එකේ තියෙන විදිහට අපිට දෙවෙනියට ඕන කරන්නේ අඹ වත්තක සීන් එකක්. ඒත් මෙතන backgrounds වල ඒ විදිහේ සීන් එකක් නැහැ. ඒක නිසා අපිට මේකට custom background එකක් add කරගන්න වෙනවා. ඒ custom background add කරගන්න වැඩේ අපිට මේ software එක ඇතුළතදීම කරගන්න බෑ. ඒක අපිට වීඩියෝ එක edit කරගද්දී තමයි කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා අපි මෙන්න මෙතනින් search කරගන්න ඕනේ green room කියලා. එතකොට අපිට මෙන්න මේ විදිහට green room කියන scene එක බලා ගන්න පුළුවන්. අපි අන්න ඒකට click කරගන්න ඕනේ. ඉතින් අපිට මේ green screen එක ලේසියෙන්ම වීඩියෝ edit කරද්දී remove කරලා අපිට කැමති background එකක් add කරගන්න පුළුවන්. ඒක මම ඔයාලට ඉස්සරහදී පෙන්නන්නම්. ඉතින් අපි දැන් මෙතෙන්නත් අර කලින් characters දෙන්නම add කරගන්න ඕනේ. ඊට පස්සේ මම කලින් විදියටම මේ scene එකේ animation එකත් හදාගන්නවා.
හරිතින් මම දැන් අන්දරේගේ ඩයලොග් දෙකක් ඩබ් කරලා අපේ ඇනිමේෂන් එක සම්පූර්ණයෙන් හදාගෙන ඉවර කරා. අපි දැන් මේක එක්ස්පෝර්ට් කරගෙන බලමු. ඒකට අපි මෙන්න මේ අයිකන් එකට ක්ලික් කරගන්න ඕනේ. ඊළඟට මෙතනින් රෙන්ඩර් වීඩියෝ කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් තියෙන රෙසොලූෂන් එකම දාගෙන ඔයාලට මේ වීඩියෝ එක රෙන්ඩර් කරගන්න පුළුවන්. ඔයාලා මෙතනින් export without subtitles කියන එක දෙන්න. මේ විදිහට මේක රෙන්ඩර් වෙලා ඉවරනාට පස්සේ අපිට ඒක සේව් කරගන්න කැමති ලොකේෂන් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි ඉතින් අපිට දැන් කරන්න තියෙන්නේ අපේ කාටුන් වීඩියෝ එක එඩිට් කරගන්න එක. ඒකට මම යූස් කරන්නේ CapCut කියන software එක. ඉතින් ඔයාලට CapCut අලුත්ම version එකෙන් නම් මේ වැඩේ කරගන්න ටිකක් අමාරුයි. මොකද ඒකේ තියෙන්නේ ගොඩක් pro features නිසා. ඒ වුණාට ඔයා යූස් කරන්නේ CapCut Pro එක නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වීඩියෝ එක එඩිට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මම පළහා description එකේ දාලා තියෙන link එකෙන් ගිහින් ඔයාලට ලේසියෙන්ම CapCut පරණ version එක download කරගන්න පුළුවන්. හරි ඉතින් මම දැන් මේ විදිහට download කරගත්ත CapCut version එක මේ විදිහට open කරගන්නවා. CapCut එක open වුණාට පස්සේ අපිට එතන තියෙන start creating කියනකොට click කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙන්න මෙතන තියෙන import කෙනෙකුට click කරලා අපේ cartoon video එක මේකට import කරගන්න ඕනේ. හරි ඉතින් මම දැන් මගේ cartoon video එක මේකට import කරගත්තා. ඊළඟට අපි import කරගත්ත video clip එක මේ විදිහට timeline එකට drag and drop කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මේ වීඩියෝ එක හදන්න YouTube එකට අප්ලෝඩ් කරන්න නම් මෙතනින් original කියන එක 16:9 කියන රේෂියෝ එකට දාගන්න. දැන් ඔයාට පේනවා මේ විදිහට අපේ වීඩියෝ එකේ watermark එකක් වෙදලා තියෙනවා කියලා. ඉතින් මේ watermark එක වැහෙන විදිහට අපිට පොඩ්ඩක් අපේ වීඩියෝ එක රීසයිස් කරගන්න පුළුවන්. ඒකට අපි මෙතන තියෙන ස්කේල් කියන එක පොඩ්ඩක් වැඩි කරගන්න ඕනේ. ස්කේල් එක වැඩි කරගෙන පොසිෂන් එකත් අපිට කැමති විදිහකට පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අපි ඊළඟට කරන්න ඕනේ මේ කැරක්ටර්ස්ලා දෙන්නගේ වොයිස් වෙන වෙනම කට් කරගන්න එක. ඒක කරගන්න ලේසි වෙන්න අපිට මෙතනින් ටයිම්ලයින් එකේ දිග වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කට් කරගන්නේ මෙහෙමයි. ඉතින් දැන් මේ රජතුමාගේ කැරක්ටර් එකේ වොයිස් එක ඉවර වෙන්නේ මෙන්න මෙතනින්. අපි එතන අපේ කර්සර් එක ගෙනල්ලා වීඩියෝ එක සිලෙක්ට් කරාට පස්සේ Control B ප්‍රෙස් කරගන්න ඕනේ. එතකොට මේ වීඩියෝ ක්ලිප් එක එතනින් කට් වෙන අපිට බලා ගන්න පුළුවන්. ඒ විදිහට මම දැන් අපේ දෙවෙනි කැරක්ටර් එකේත් වොයිස් එක ඉවරන තැනට එනවා. ඉතින් මෙතන සීන් එක මාරු වෙන හින්දා මම සීන් එක මාරු වෙන තැනටම කර්සර් ගේනවා. ඔයාලට මේක හොඳට බලා ගන්න ඕන නම් මෙතනින් ටයිම්ලයින් එක තව ටිකක් ලොක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම එතනිනුත් වීඩියෝ ක්ලිප් එක සිලෙක්ට් කරලා Control B ප්‍රෙස් කරගන්නවා. එතකොට එතනිනුත් කට් එකක් ඇඩ් වෙනවා. අපි දැන් මේ විදිහට අනිත් ඇන්ගල්නුත් කට් කරගන්න ඕනේ. හරි ඉතින් අපි දැන් අපේ කට්ස් ටික ඇඩ් කරගෙන ඉවරයි. අපි දැන් බලමු කොහොමද මේකේ වොයිස් චේන්ජ් කරන්න කියලා. ඉතින් මම දැන් අපි ඉස්සෙල්ලාම කට් කරගත්ත පළවෙනි වීඩියෝ ක්ලිප් එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේකේ තියෙන්නේ රජතුමාගේ කැරක්ටර් එකේ වොයිස් එක. ඒ ක්ලිප් එක සිලෙක්ට් කරලා තියෙද්දි මෙන්න මෙතන තියෙන වින්ඩෝ එකේ අපි ඔඩියෝ කෙනෙක් සිලෙක්ට් කරගන්න ඕනේ. මෙතන දැන් වොයිස් ඉෆෙක්ට් එක නන් කියලා තියෙන්නේ. අපි යන්නේ කොට ක්ලික් කරලා මෙතන කැමති වොයිස් ඉෆෙක්ට් එකක් ඇඩ් කරගන්න ඕනේ. මම දැන් මෙතනින් ඩීප් කියන වොයිස් ඉෆෙක්ට් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මෙතන සෙටින්ග්ස් ටික වලට කැමති විදිහකට හදාගන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් ඊළඟට අපේ දෙවෙනි ක්ලිප් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මේකේ තියෙන්නේ අන්දරේගේ කැරක්ටර් එකේ වොයිස් එක. ඒ ක්ලිප් එක සිලෙක්ට් කරලා අපි මෙතන තියෙන ඔඩියෝ කෙනකට යන්න ඕනේ. එතෙන් ගිහින් අපි එතනනුත් වොයිස් ඉෆෙක්ට් කියන එක ටික් එක දාගන්න ඕනේ. ඊළඟට අපිට මෙතනනුත් කැමති වොයිස් ඉෆෙක්ට් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. මම දැන් මෙතන මේ වොයිස් ඉෆෙක්ට් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මම මේකේ සෙටින්ග්ස් ටික මේ විදිහට හදාගන්නවා. ඉතින් ඊළඟට තියෙන්නේ ආයෙත් රජතුමාගේ කැරක්ටර් එකේ වොයිස් එකක්. ඉතින් අපි මේ ක්ලිප් එක සිලෙක්ට් කරලා මෙතන ඔඩියෝ කෙනකට ගිහින් අර විදිහටම වොයිස් ඉෆෙක්ට් එකක් කරගන්න ඕනේ. ඉතින් මේ රජතුමාගේ වොයිස් එක අර මුලින් වොයිස් එකට සමාන වෙන්න ඕන නිසා අපි ආයෙත් මුල් ක්ලිප් එක සිලෙක්ට් කරලා ඒකේ තියෙන සෙටින්ග්ස් ටිකම දෙවෙනි ක්ලිප් එකටත් ඇඩ් කරගන්නවා. ඊළඟට අන්දරේ කැරක්ටර් එකේ වොයිස් එකටත් මම අර කලින් විදිහටම වොයිස් ඉෆෙක්ට් එකක් ඇඩ් කරගන්නවා. ඉතින් අපි දැන් අපේ වොයිස් ඉෆෙක්ට් ඇඩ් කරන වැඩේ කරගෙන ඉවරයි. ඊළඟට අපි මේ ඔඩියෝස් වල බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එක පොඩ්ඩක් අඩු කරන්න මේ වීඩියෝ ක්ලිප්ස් ටික සිලෙක්ට් කරලා ඔඩියෝ කියන එකට යන්න ඕනේ. එතන තියෙන මෙන්න මේ නොයිස් රිඩක්ෂන් කියන ටික් එක අපිට ඇප්ලයි කරගන්න පුළුවන්. හරි ඉතින් අපි දැන් බලමු කොහොමද අපේ මෙන්න මේ ග්‍රීන් ස්ක්‍රීන් එක අයින් කරගන්නේ කියලා. ඉතින් ඉස්සල්ලාම අපි මේ ග්‍රීන් ස්ක්‍රීන් එක වෙනකොට ඇඩ් කරන බෑග්ග්‍රවුන්ඩ් එක මේකට ඉම්පෝට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක ග්‍රීන් ස්ක්‍රීන් එක පටන් ගන්න තැනට මෙන්න මේ විදිහට ටයිම්ලයින් එකට ඇඩ් කරගන්න ඕනේ. අපි ඒක ඇඩ් කරන්න ඕනේ අර ග්‍රීන් ස්ක්‍රීන් එක තියෙන ලේකට යට ලේකට. ඒ විදිහට ඒක ටයිම්ලයින් එකට ඇඩ් කරගත්තට පස්සේ ඒක ග්‍රීන් ස්ක්‍රීන් එක ඉවර වෙන තැනටම අපි ඩ්‍රැග් කරගෙන යන්න ඕනේ. ඉතින් ඊළඟට අපි ග්‍රීන් ස්ක්‍රීන් එක තියෙන වීඩියෝ ක්ලිප් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ වීඩියෝ වල කටවුට් කෙනකට යන්න ඕනේ. එතන අපිට මෙන්න මේ විදිහට ක්‍රෝමා කී කියලා එකක් බලා ගන්න පුළුවන්. අපි ඒක ටර්න් ඔන් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන කලර් පික් එකෙන් අපිට මෙන්න මේ ග්‍රීන් කලර් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන ස්ට්‍රෙන්ග්ත් කියන එක වැඩි කරගන්න. මේ විදිහට ස්ට්‍රෙන්ග්ත් එක 100ක් වැඩි කරාම මෙන්න මේ විදිහට අර ග්‍රීන් ස්ක්‍රීන් එක රිමූව් වෙලා අපි ඇඩ් කරපු බෑග්ග්‍රවුන්ඩ් එක මෙතනින් පේනවා. ඔයාලට ඕන නම් මෙන්න මේ ෂැඩෝ කියන එකත් පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. හරි ඉතින් දැන් අපේ බෑග්ග්‍රවුන්ඩ් එක මේ විදිහට ලස්සනට ඇඩ් වෙලා තියෙනවා. අපි දැන් අපේ අනිත් වීඩියෝ ක්ලිප් එකෙත් ඒ විදිහටම බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න ඕනේ.
ඉතින් ඊළඟට අපිට මේකට ට්‍රන්සිෂන් හෙම තැට් කරගන්න පුළුවන්. ඒකට අපි මෙන්න මෙතන ට්‍රන්සිෂන් කියන එකට ගිහින් කැමති ට්‍රන්සිෂන් එකක් ඇඩ් කරගන්න ඕනේ. මම දැන් මේ ට්‍රන්සිෂන් එක සිලෙක්ට් කරලා මෙන්න මේ සීන් එක මාරු වෙන තැනට ඒක ඇඩ් කරගන්නවා. අපිට දැන් මේ විදිහට තමයි ඒක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට වීඩියෝ එක එඩිට් කරලා ඉවරනාට පස්සේ අපිට ඒක එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ වලට වැදගත් වෙන්නේ නැති කියලා. මේ වීඩියෝ වලට වැදගත් වුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.